අයිබෝන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ TVS iQube කියන ලංකාවේ මං හිතන විදිහට දැනට තියෙන ප්‍රීමියම් හොඳම ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන. TVS ලගේ ටිකක් ළඟදී තමයි ලංකාවට ලොන්ච් උනේ. මේක ඇත්තටම හරි ලස්සන බයික් එකක්, ස්කූටර් එකක්, ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් හොයන කට්ටියට ලංකාවේ තියෙන අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වැඩිය ඇත්තට මං හිතන්නේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන, ප්‍රීමියම් හොඳ ක්වොලිටි එකක් තියෙන බයික් එකක් තමයි මේ TVS iQube කියන්නේ. මේකේ කුෂන් එක මම අල්ලලා බලන්නේ ඉතින් හරියටම සැප පහසු විදිහට තියෙනවා. සීට් එක හරිම වයිඩ්. පැත්තකින් බලපුවහම මේ විදිහට පේන්නේ. බලන්න ඔයගොල්ලෝ දකිද්දි ඉතින් අමුතුම වයිබ් එකක් තියෙන, අමුතු ලුක් එකක් තියෙන, රෙට්‍රෝ ගතියකුත් තියෙනවා. නිකන් රොබෝ ෆේස් එකක් වගේ ඉස්සරහා මූණ හරි ලස්සනයි. ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එන්නේ. එතකොට මේකේ 3.5 කිලෝවොට් අවර් බැටරියක් තමයි එන්නේ. ඔය තියෙන Q Park Assist කියලා ගහලා තියෙන ඕක බ්‍රෑන්ඩින් එකක්. මේක අර පාක් ඇසිස්ට් කරන්න, ඒ කියන්නේ රිවර්ස් කරන්නත් පුළුවන්. බයික් එකක් රිවර්ස් කරන්න නැහැ සාමාන්‍යයෙන්. මේ මෝටරයක් තියෙන නිසා මේකෙන් බයික් එක රිවර්ස් කරගන්නත් පුළුවන් විදියක් තියෙනවා. ඒක තමයි Q Park Assist කියන්නේ. මම පස්සේදී ඕක මේ ඉස්සරහා ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එක ගැන විස්තර කරද්දි කියන්නම්. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න වීඩියෝ එක. දැකලා නැති දේවල් ඔයාලට ගොඩක් දැක් ගන්න පුළුවන්. මේකේ ෂොක්ස් දෙකක් එනවා පිටිපස්සේ. ඒක ඇත්තටම ඔය ස්ටැබිලිටි එකට එතකොට වැඩි බරක් දරාගෙන යන්නේ හොඳයි. ඒ වගේම අපිට අතින් කරකවලා මේව ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඒකත් මම ඉස්සරහදී කියන්නම් කොහොමද කියලා. ඩයමන්ඩ් කට් ලස්සන ඇලොයි වීල් එකක් තමයි වීල් එක විදිහට හම්බ වෙන්නේ. ඉස්සරහා මේ වගේ පේන්නේ නිකන් ඇන්ග්‍රි රොබෝ කෙනෙක්ගේ මූණක් වගේ තමයි ඉස්සරහා මූණ තියෙන්නේ. LED ලයිට්ස් ඔක්කොම එන්නේ. හෙඩ්ලයිට් එක යටින් තමයි තියෙන්නේ. ඔක්කොම වටේට මේ තියෙන්නේ ප්ලාස්ටික් වලින්, නැත්නම් ෆයිබර් කියලා කියන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක පේන්නේ. මේ කුෂන් එහෙම සීට් එක හරිම වයිඩ්, හොඳට ඉඳ ගන්න පුළුවන්, දෙන්නට පහසුවෙන් වාඩිලා යන්න පුළුවන්. එතකොට මම දැන් ඔය පෙන්වන්නේ හදන්නේ මේ ලයිට් එහෙම දාපුවම කොහොමද කියලා. හෙඩ්ලයිට් එක ඔන් වෙන ඔය විදිහට යටින් තමයි හෙඩ්ලයිට් එක තියෙන්නේ. සාමාන්‍ය අද එන හැම බයික් එකකම වගේ ඩේ ටයිම් රනින් ලයිට්ස් ඔතන තියෙනවා. ඔතන Bluetooth X connect කියලා කියන්නේ අර ෆෝන් එක කනෙක්ට් කරගන්න පුළුවන් හැම බයික් එකකම වගේ තියෙනවා. TVS ලගේ හැම බයික් එකකම වගේ තියෙනවා. ඩිස්ක් බ්‍රේක් එන්න ඉස්සරහට. ඒ නිසා බ්‍රේකින් පවර් එක ගැන හරි කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔය සාමාන්‍යයෙන් ඔය Honda ලගේ උනත් තාම බයික් වල ඉස්සරහට එන්නේ ඔය ඩ්‍රම් බ්‍රේක්. ඒනට දැන් මේකේ ඉලෙක්ට්‍රික් බයික් එකක් වල ඩිස්ක් බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. ඔය පිලියන් ෆුට් රෙස්ට් එක උනත් හරිම ක්වොලිටි එකට හදලා තියෙනවා. එතකොට මේකේ මේ ඔය යට මුකුත් ඉතින් එන්නේ නැහැ. මොකද බැටරි පැක් එකේ ඉන්න උතන නෙවෙයි, ටිකක් පිටිපස්ස රෝදත් එක්ක උඩින් එන්නේ. ඒක මට පේන්නේ නැහැ. ඒවා කිව්වා මෙතන තමයි තියෙන ඉලෙක්ට්‍රික් කියලා ලයිට් එක පත් වෙලා තියෙන ලස්සනට. එතකොට මේ iQube බ්‍රෑන්ඩින් එක තමයි ඒකෙත් තියෙන්නේ. මෙතන එනවා charging socket එක. ඕකෙන් තමයි බයික් එක charge කරන්නේ. මෙතන shopping hook එකක් තියෙනවා. එතකොට වගේම මෙතන යටත් shopping hook එකක් තියෙනවා. ඒක නම් ගොඩක් වටිනවා. සාමාන්‍ය උඩ shopping hook එකට වඩා අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ යට තියෙන shopping hook එක. බයික් එකේ quality මම බැලුවේ තද කරලා හොඳටම quality එකට හදලා තියෙනවා. කියන්නේ ඔයත් පෙන්වන්නේ බයික් එක කොහොමද ස්ටාර්ට් කරන්න ඕනේ. වම් පැත්තේ බටන් එක බ්‍රේක් එක අල්ලගෙන දකුණු පැත්තේ තියෙන බටන් එක ප්‍රෙස් කරන් ඉන්න ඕනේ. පිටිපස්සේ මේ විදිහට පේන්නේ නිකන් රෙට්‍රෝ ලුක් එකක් තියෙන, ඔක්කොම LED ලයිට්ස් එන්නේ. ඒක හරි ලස්සනයි. සමහර කට්ටිය කැමති වෙනත් පුළුවන්, සමහර කට්ටිය අකමැති වෙනවා. මම නම් කැමති මේ විදිහට LED ලයිට්ස් ඔක්කොම එන්නේ. කොහොමද ෆියුල්ස් කියන්නේ මේ කරන්ට් එක ඉතුරු කර ගන්නවා වගේ. ඔය පිලියන් සීට් එකේ මේ ඔය බෑක් රෙස්ට් එකකුත් තියෙනවා. ඒකත් හරිම ප්‍රයෝජනවත්. එතකොට ටර්න් සිග්නල්ස් දාපම ඔය විදිහට පත් වෙන්නේ, සහ කීක් ගාලා වෙන්නේ මේ සිග්නල්ස් දාපම ඒ සද්ද හොඳට හයියෙන් පේනවා, දැනෙනවා. ඒ කියන්නේ මේ එතකොට ඉතින් කවුරුණත් අපි ටර්න් කරන්න යනවා කියන එක ඉස්සරහා වාහනේට දැනුවත් කරන්න ඒක ඇත්තටම වැදගත් කියලා මම හිතනවා. බලන්න මේ වීල් එක උනත් හරිම ලස්සනට ඩයමන්ඩ් කට් වීල් එකක් එන්නේ, ඇලොයි වීල් එකක්. පිටිපස්සේ නම් වීල් එක පේන්නේ නැහැ. මොකද ඒකේ හබ් බ්‍රේසර් එක සම්පූර්ණයෙන් හබ් මෝටර් එකක් තියෙන. ඒක සම්පූර්ණයෙන්ම මේ සීට් එකටම වැදිලා තියෙන නිසා, මේ රෝදෙටම එකතු වෙලා තියෙන නිසා ඔය වගේ තමයි පැත්තකින් බලුවාම පේන්නේ. මේවා වුණත් හරිම ප්‍රීමියම් S කියන්නේ ඔය ග්‍රේඩ් එකක්. ලංකාවේ නම් මේකේ අර 3.5 කිලෝවොට් බැටරි එක කියන්නේ සාමාන්‍ය හොඳ ග්‍රේඩ් එකක්. ඔය 5.1 වගේ කිලෝවොට් තියෙන බැටරි එකකුත් ඉන්දියාවේ තියෙනවා. හැබැයි ලංකාවේ නම් තියෙන ඔය වේරියන්ට් එක විතරයි. ඔය අඩු ඒවත් ඉන්දියාවේ තියෙනවා. හැබැයි මේ ලංකාවේ ගෙන්නන්නේ සාමාන්‍ය මිඩල් ග්‍රවුන්ඩ් එකේ තියෙන හොඳ බයික් එකක්. හැසඩ් ලයිට් දාපුවාම ඔන්න ඔය විදිහට පේන ලස්සනට. මේ නම් අර කියන්නේ අර රොබෝ ලුක් එකක් තියෙනවා මේ බයික් එකේ. අර බලන්න DRL උඩ ඒක නිකන් ඇන්ග්‍රි රොබෝ කෙනෙක්ගේ ලුක් එකක් වගේ තමයි තියෙන්නේ. ඔය පැත්තකින් තියෙන ජුපිටර් එක. ජුපිටර්ත් එක බලද්දි පිටිපස්ස උනත් ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනවා කියලා හිතන්න බලමු. ඔක්කොම LED. අරකෙත් LED තමයි තිබ්බේ. හැබැයි මේකේ ලුක් එකට මම ටිකක් ජුපිටර් එකට වැඩිය කැමතියි. මොකද ඔය හැන්ඩල් බාස් එක ඉස්සරහා මූණ එහෙම ජුපිටර් එකට වැඩිය ලස්සනයි කියලා කියන්න පුළුවන්. හැබැයි ජුපිටර් එක අර සිග්නේචර් ලයිට් නම් ලස්සනයි. මේකෙත් අවුලක් කියන්න නැහැ. ඇත්තට හොඳ බයික් එකක් කියලා කියන්න පුළුවන් ඔය පේන විදිහට. එතකොට මෙතනදී මම දැන් විස්තර කරන්නම් මේකේ පෙන්නන කොහොමද කියලා. දැන් මේක පෙන්නනවා දැන්ට තියෙන බැටරි එකයි, මේ බැටරියෙන් යන්න පුළුවන් රේන්ජ් එකයි. මේකේ පවර් මෝඩ්ස් දෙකක් තියෙනවා. ඔය පවර් මෝඩ් එක, අර normal eco මෝඩ් එක. eco මෝඩ් එකේදී දැනට තියෙන බැටරියෙන් කිලෝමීටර් යන්න පුළුවන් ගාන තමයි ඔය පෙන්නලා තියෙන්නේ.
බැටරි සහ කිලෝමීටර් ගාන බැටරි 70 කිලෝමීටර් 88ක් යන්න පුළුවන් කියලා දෙනවා ඉකෝ මෝඩ් එකේ ගියොත්. එතකොට ඒක මාරු කරද්දී වෙනස් වෙනවා. මේ එතකොට පවර් මෝඩ් එකට දැම්මොත් බැටරි කිලෝමීටර් 176ට යන්න පුළුවන් කිලෝමීටර් ගාන 57 වෙනවා. හැබැයි මේ වේගය වැඩි වෙනවා. ඒකත් අපි ඉස්සරහදී පෙන්නන්න. දැන් ඉකෝ මෝඩ් එකේ දාලා ෆුල් රේස් කරාම බලන්න ස්පීඩ් එක 55ට තමයි උපරිම යන්නේ ඉකෝ මෝඩ් එකේදී. ඒ වගේම පවර් මෝඩ් එකට දාලා රේස් කරොත් එහෙම උපරිම ස්පීඩ් එක 94ට වෙනකන් යන්න පුළුවන්. හැබැයි ඉතින් බැටරි ට්‍රිප්මන්ට් අඩු වෙනවා. ඒක හැබැයි on the fly අපිට මාරු කරගන්න පුළුවන් කියලා මෙයා කියනවා. යද්දි ඉකෝ මෝඩ් එකේ යද්දි අපි හදිස්සියෙන් වාච ඉස්සර කරගන්න නැත්නම් ටිකක් වේගෙන් යන්න ඕන නම් පවර් මෝඩ් එකට මාරු කරලා ඇක්සලරේට් කරාම ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මේක රිවර්ස් පාකින් එකක් තියෙනවා. ওই විදිහට මැද බටන් එක ඔබන් හිටියාම ඉස්සරහට හිමි කියන්නේ පාකින් මෝඩ් එක ඉස්සරහට හිමීට යන්න පුළුවන්. ඒතර උපරිම වේගය ඉන්නේ පැයට කිලෝමීටර් 9යි. ඉස්සරහට අපිට හිමීට ගෑනු කෙනෙක්ට වගේ නම් බාක් කරන්න නම් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම රිවර්ස් පාකින් මෝඩ් එකකුත් තියෙනවා. එතකොට ඒකට කරන්න තියෙන්නේ මේ වගේ මේ බටන් එක තව සැරයක් ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට රිවර්ස් පාකින් මෝඩ් එක කියන්නේ රිවර්ස් කරගන්න ඕන නම් ගෑනු කෙනෙක් වගේ නම් මේ ගොඩක් වැදගත්. බයිසිකල් රිවර්ස් කරන්න පුළුවන්. එතකොට පැයට කිලෝමීටර් උපරිම පැයට කිලෝමීටර් 3යි එන්නේ. මේක පාකින් කරගන්න එකට මේක වෙන බයික් වල කිසිම දෙයක නැති ෆීචර් එකක්. මේක ඇත්තටම ඉලෙක්ට්‍රික් බයික් වල විතරක් එන එකක් මම හිතන්නේ. අනිත් එක මේක තමයි පහසුම විදිහට තියෙන්නේ. ඒක හරිම ලේසි කරගන්න. මේ ඒක මම දැකලා නැහැ වෙන කොහොමද බයික් එක රිවර්ස් පාකින් මෝඩ් එකක් ዋහන වල තිබ්බත් රිවර්ස් එකක් රිවර්ස් ගියර් එකක් මේ වගේ එනවද කියලා දැකලා තිබුණේ නැහැ බයික් එක. හැබැයි ඇත්තටම ලේඩි කෙනෙක්ට පාවිච්චි කරනවා මේක ඇත්තටම ලේසි බයික් එක හෙටමෙට හරව ගන්න බැහැලා තල්ලු කරගන්න කකුල් දෙකෙන් තල්ලු කරගන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම මෙතන මේකේ මේ හැසඩ් ලයිට් දාගන්න පුළුවන් මේ දකුණු පැත්තේ බටන් එක ඇතුළට ක්ලික් වෙනවා. ඒතර හෙඩ් ලයිට් ඩිම් ෆුල් කරගන්න පුළුවන් මෙතනින් වම් පැත්තෙන්. ඒ වගේම මේකේ මෙනු එකක් තියෙනවා. මේ මැද බටන් එක ක්ලික් කරන් හිටියාම මෙනු එක කරන්නේ. ඊට පස්සේ ජොයිස්ටික් එකක් වගේ බටන් එකක් තියෙන එක. ඒක අපිට ඕන විදිහට settings වලට Bluetooth settings device name මොනවද කියන හැම setting එකක්ම මේකේ තියෙනවා. vehicle එකේ විස්තර services වලට ගියාම මේක දැන් පළවෙනි දැන් වාහන ඉස්සෙල්ලාම අපිට දෙද්දි මේගොල්ලෝ register කරලා දෙන්නේ app එකට. එතකොට ඒක පළවෙනි registration එක ඊළඟට එන්න ඕනේ කවද්ද කියන එක පෙන්නනවා. ඒතකොට මේ වාහනේ මේක indicate කරනවා කවද්ද ඊළඟ මේ service එකට යන්න ඕනේ කියන විස්තර ටික. ඒක තමයි මෙතනදී අපිට පැහැදිලි කරලා දෙන්නේ. මේක මේ දැන් අර අනිත් වාහන වගේම දැන් මේකේ හැම දෙයක්ම අර ඩිජිටලි තමයි තියෙන්නේ ඇප් එකත් එක්ක කනෙක්ට් වෙලා. එතකොට ස්කෑන් කරලා ලෙඩ මොකද්ද කියලා අඳුර ගන්නත් පුළුවන්. සර්විස් එක ඇතුළට ගියාට පස්සේ මේකේට අවශ්‍ය ඊළඟ සර්විස් එක කොහොමද තියෙන්නේ කියන විස්තර ටික ඔක්කොම මේක පැහැදිලිව පෙන්නනවා. ඊළඟට එරර්ස් තියෙනවා බයික් එකේ. ඔය දැන් අර ලොකු වාහන ස්කෑන් කරනවා වගේම එරර්ස් තියෙනවා නේ ඒවත් පෙන්නනවා. මේකේ අර මෙතන තියෙනවා මේ ඩිජිටල් ඩොකියුමන්ට්ස් කියලා. ඒක අපිට මොන හරි ඕන නම් ඔය ලයිසන් එක ආදායම් සහතිකය එතකොට නැත්නම් තව මොන හරි ෆොටෝ එකක් හරි පොඩි වීඩියෝ එකක් වුණත් දාගන්න පුළුවන් කියලා තමයි මේ ෂෝරූම් එකේ කතා කරපු එක්කෙනා නම් කිව්වේ. එතකොට මේකේ ඔක්කොම විස්තර තියෙනවා ට්‍රිප් මීටර් වාහනේ ගැන හැම විස්තරයක්ම මෙනු එකේ යන්න පුළුවන්. නිකන් ෆෝන් එක මෙනු එකට ගොඩක් දුරට සමානයි. අනිත් එක අතින් මේ අපි හෙට මෙහෙට යන තැන ඒක නිකන් මේ ජොයිස්ටික් එකක් වගේ තමයි තියෙන්නේ. එතකොට ওই විදිහට තමයි ඒක තියෙන්නේ. බැක් යන්න නම් දකුණු පැත්ත වම් පැත්තට ක්ලික් කරන්න ඕනේ. එතකොට බැක් යනවා. නිකන් ෆෝන් එක මෙනු එකක් වගේ ඒක ඔයාලට පාවිච්චි කරපු ගමන් මේ විදිහ තමයි මැදට එන්නේ. සාමාන්‍යයෙන් බැක් ගියාම ඔයාලට පාවිච්චි කරාම මේක තේරෙනවා කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒක තමයි මේකෙදි නම් බලා ගන්න තියෙන්නේ. හරිම මේ ඉක්මනට ෆ්ලුවන්ට් විදිහට යන මේ මෙනු එකක් තමයි තියෙන්නේ. ඊළඟට මෙතන තමයි charging port එක තියෙන්නේ. බයිසිකලේ පිටිපස්සේ සීට් එකකට මේකේ තියෙන charging dock කියන්නේ අර වෙනම එළියෙන් හයි කරන්න ඕනේ නැහැ. මේකත් එක්කම charging unit එකක් එනවා. වම් පැත්තට පොඩ්ඩක් ස්විච් මේක නම් පිටිපස්සේ අරගන්න තියෙන්නේ වෙනම අර ජුපිටර් එක වගේ එකම තැනින් නෙවෙයි. මෙතන තමයි තියෙන්නේ වෙනම යතුරු දාලා මේ තමයි පිටිපස්සේ මේ සීට් ඒරියා එක අරගන්න තියෙන්නේ. මෙහෙම අරගත්තට පස්සේ මෙයා අපිට පේනවා දැන් මේ charging කරන charging equipments ටික charger මේකේ තියෙනවා. මේක තමයි ඔය manual එක vehicle එක manual එක vehicle එක ගැන හැමදේම මොකේ තියෙනවා කියලා තමයි උතන කියන්නේ. එතකොට මේක තමයි charger එක. ඔයක තමයි වාහනේ අතනට charging port එකට connect කරන්න ඕනේ. මේක අර විශේෂ නිකන් අර BYD charge කරනවා වගේ ලොකු දෙයක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ගෙදර තියෙන wall socket එකකට දාන්න පුළුවන් 5 ampere තියෙන wall socket එකකට ගහන්න පුළුවන්. එකම දේ මේගොල්ලෝ කියන්නේ අර මේ ඔය multi plug එකක් හරහා ගේන්නේ නැතුව කෙලින්ම wall socket එකටම මේක හයි කරන්න කියලා කියන්නේ. ඒතර multi plug එකක් හරහා આવොත් සමහරට ඒකේ තියෙන අර quality එක අඩු නම් ඒ current එක අදින ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ වගේ පාස්වෙන් ගෙනියන්න පුළුවන් ඕන තැනක. බය නැතුව ඕන ගෙදරක ගහන්නත් පුළුවන්. දැන් කාර් එකක් වගේ නම් ගත්තොත් වෙනම හදන්න ඕනනේ. ඒ කියන්නේ charging කරන විදිහ එක්ක charging places වලට යනවා. මේක එහෙම දෙයක් නෑ. ඇත්තටම මම හිතන්නේ මේ ඉලෙක්ට්‍රික් වාහනයකට යන්න ඇත්තටම අපිට තාම බයයිනේ. ඒතකොට ඒක නිසා සාමාන්‍යයෙන් බයික් එකක් නම් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මෙතන මෙයා කියන්නේ මේ සර්විස් කරන විදිහට පළවෙනි සර්විස් එක සර්විස් 3ක් 4ක් ෆ්‍රී හම්බ වෙනවා කියලා කියන්නේ. පළවෙනි සර්විස් එක කිලෝමීටර් 1000න් සහ ඊළඟ සර්විස් එක මාස 6කින් හරි කිලෝමීටර් 3000කින් හරි කරන්න කියලා තමයි කියන්නේ. ඒ විස්තර ඔක්කොම මේ සර්විස් මැනුවල් එකේ සහ ඔය වාහනේ මැනුවල් එකේ ඔක්කොම තියෙනවා. ඊට අමතරව මේකල ඇප් එක කනෙක්ට් කරාට පස්සේ වාහනේම මේ ඇප් එකටත් අදාළ මේ ඩීටේල්ස් ටික එවනවා
කියලා තමයි කිව්වේ. ඒතර මේකෙත් අර මාරම ලොකු බූට් ඒරියා එකක් තියෙනවා. ලීටර් 30 මේක තමයි charging port එක තියෙන්නේ. ෆෝන් එකක් වගේ charge කරන උතනින් charge කරගන්න පුළුවන් වාහනේ ඇතුළේ දාලා. මෙතන තමයි EFI මොකද කියන්නේ ස්කෑන් එක තියෙන්නේ. ඒකත් අපිට ගලව ගන්න ටිකක් අමාරු නේ. ඉතින් ගලවලා සර්විස් එකේදී ඔක තමයි කරන ප්‍රධානම දේ. ඔකට ගහලා ලොකු අර වාහනයක බලනවා වගේ මේ ස්කෑන් එකක් කරලා බලනවා වාහනේ මොකද්ද තියෙන ඉෂුව එක කියලා. මොකද මේක සර්විස් කරනවා කියලා කරන්න දෙයක් නැහැ. බ්‍රේක් ඇඩ්ජස්ට් සහ බ්‍රේක් සර්විස් තමයි බොහෝ දුරට කරන්න වෙනවා කියලා මම කිව්වේ. වෙන කරන්න දෙයක් නැහැ. මොකද මේක IP67 rated battery එක IP67 rated සහ වාහනේ IP67 rated. ඒතකොට dust and water leak වෙන්නේ නැහැ ඇතුළට. ඒ නිසා මේක ඇත්තටම සර්විස් කරනවා කියලා කරන්න දෙයක් නැහැ. අනිත් වාහන වගේ dust එක ඇතුළට යන්නේ නැහැ. engine area එකක් නැහැ. ඒතකොට ඇත්තටම මේක සේදුවා කියලා ප්‍රශ්නකුත් නැහැ. එහෙම හොදන්නෙත් නැහැ කියලා කියනවා මේගොල්ලෝ මේ සර්විස් එකේදී. එතකොට මේක ඇත්තටම කරන්න තියෙන්නේ ඔය මේ බ්‍රේක් එක ඇඩ්ජස්ට් කරගන්න එක විතරයි කියලා තමයි කියන්නේ. මේකේ 5 ඔය විදිහට වොරන්ටි එකක් දෙනවා. අපි වාහන ඉස්සරහට අරගෙන බලමු ටිකක්. මේක නම් හැබැයි අර ජුපිටර් එක වගේම ලේසි නැහැ. සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන එක පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට එච්චර අපහසුයක් නෑ. මෙයා මට පෙන්නන්න කියන්නේ ඔය උතන මේ බැටරි පැක් එක කොතන තියෙනවා කියලා. මට නම් බැලුවට ඒක පේනුන්නේ නැහැ ඒ වෙලාවේ ඇත්තටම. ඒක කොහොමත් උතන අනිත් එක තමයි මෙතන මේ අර ආම් එක වගේ පිටිපස්සට ඇදිලා එනවනේ. ඔය බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ අතින්ම ඇඩ්ජස්ට් කරලා මේකේ මේ දෙපැත්තෙම මේ අපිට ඕන විදිහට මේ ස්ටිෆ් කරගන්න හරි ලූස් කරගන්න හරි පුළුවන්. හරිම ලේසි. මේක තමයි බැටරි ඔතන තමයි මෝටරේ තියෙන්නේ. වාහනේ මේකේ මෝටරේ තියෙන්නේ ඔතන. සමහර කට්ටිය හිතන්නේ ඉස්සරේ තමයි මෝටරේ තියෙන්නේ. මෙතන බෙල්ට් එකකින් තමයි කරවන්නේ කියලා. එහෙම නැහැ. මේක හබ් මෝටර් එකක් තියෙන. ඒ කියන්නේ වීල් එකටම ඇටච් වෙච්ච මෝටර් එකක් තමයි ඔතන තියෙන්නේ. ඒකට අර ශක්තිය මේ වැය වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔතන තියෙන මෝටරේ තියෙන එක ඔච්චරම හොඳයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉක්මනටම තියෙන ශක්තිය වාහනෙන් මෝටරෙන් කෙලිම වීල් වලට ගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඔය දෙපැත්තේ ආම් එක වගේ තියෙන නිසා කට්ටිය හිතනවලු මෙයා කියන්නේ මේ ඉස්සරහා තමයි මෝටරේ තියෙන්නේ. පිටිපස්සට ඔය බෙල්ට් එකකින් එවනවා කියලා තමයි කට්ටිය හිතනවා කියන්නේ. හැබැයි ඇත්තටම මෝටරේ තියෙන්නේ කෙලින්ම හබ් මෝටර් එකක්. ඒ කියන්නේ වාහනේ වීල් එකේම තමයි තියෙන්නේ. පිටිපස්සේ රෝදේ වීල් එකේම තමයි තියෙන්නේ. ඔය විදිහට තමයි වාහනේ පේන්නේ. එතකොට ඔය තියෙන්නේ වාහනේ ස්ටාර්ට් කරගන්න. ඉතින් වම් පැත්ත බ්‍රේක් එක ඔබාගෙන දකුණු පැත්තේ තියෙන ඔය ස්ටාර්ටර් බටන් එක ටිකක් වෙලා ඔබාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි වාහනේ ඔන් වෙන්නේ. කීක් ගාලා සද්දයක් එක්ක වාහනේ ඔන් වෙනවා. එතකොට ඔන්න ඔය ස්ක්‍රීන් එකට එනවා. ඔක තමයි ඩිෆෝල්ට් ස්ක්‍රීන් එක. ඇක්සලරේට් කරාම යන්න පුළුවන්. එතකොට ඕෆ් කරන්නේ ස්විච් එකෙන් තමයි ඕෆ් කරන්න තියෙන්නේ. වෙන ඕෆ් කරන්න ෆෝන් වල වගේ බටන් මොකුත් නැහැ. ස්විච් එකෙන් ඕෆ් කරාම වාහනේ ඕෆ් වෙනවා. එතකොට ඉස්සරහා ඔය විදිහට තියෙන්නේ. එතකොට ලයිට් ටික ඔක්කොම ඔන් වුණාම වාහනේ ඔන් කරලා තියෙද්දි හෙඩ් ලයිට් උත් ඔන් වෙනවා. සාමාන්‍යයෙන් එන හැටිනේ. ඔය විදිහට ඔන් වෙනවා. ඒ ටික තමයි කියන්නේ. ඔයගලන්ට මොනවද ප්‍රශ්න අහන්න තියෙනවද කොහොමද කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. මේකත් අර මම කලින් ජුපිටර් එක කරපු වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් බලන්න. ඒක කරපු ෂෝරූම් එකෙන්ම තමයි මම මේකත් කළේ. මොඩර්න් TVS නුවර කුණ්ඩසාලේ තමයි තියෙන්නේ. මේ ඒගොල්ලන්ටත් තෑන්ක්ස් කරන්න ඕන මට මේ වාහනේ රිවිව් කරන්න අවශ්‍ය වුණාට ලබා දුන්නාට. මේක මේ ස්මාර්ට් කී එකක් කියලා මෙයා කිව්වේ. මේක හැබැයි ඇති ස්මාර්ට් ගතියක් නැහැ. ස්මාර්ට් කියලා පෙන්නන්න ටිකක් ලොකුවට තියෙනවා. නෝමල් කී එක ඉස්සරහා තියෙන ඒ කී එකම තමයි මෙතන ස්මාර්ට් කී එකක් කියලා ඇති දෙයක් නැහැ කියලා තමයි මේ ෂෝරූම් එකෙත් කිව්වේ. ස්මාර්ට් කී එකක් කිව්වහම ඉතින් මෙතන හැබැයි ටෝච් එකක් වෙනවා මේකේ. ඕනනම් අර කී එක හරි මේ කී එක හරි යූස් කරන්න පුළුවන්. නිකන් එල්ලගෙන යද්දි ලොකුවට මොකක් හරි තියෙනවා කියලා හිතන්න හොඳයි. ඒනට ඇති දෙයක් නැහැ මේ කී එකේ. එතකොට ওই විදිහට තමයි ඩිෆෝල්ට් ස්ක්‍රීන් එක පෙන්නන්නේ. මම එක්ස්ප්ලেইন කරන්නේ සාමාන්‍යයෙන් තියෙන ෆීචර්ස් ගැන මේකේ. එතකොට ඒ ටික තමයි මට විශේෂයෙන් මම කියන්න ඕන උනේ. ඇත්තටම ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්නවා නම් මේක ගන්න කියලා මම හිතනවා. වෙන වෙන බ්‍රෑන්ඩ් නේම්ස් මම කියන්නේ නැහැ. වෙන බ්‍රෑන්ඩ් නේම්ස් වලින් තියෙනවට වැඩිය මේක ඇත්තටම ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ ප්‍රීමියම් ස්කූටර් එකක්. මේක ගානත් මම කියන්නම් නිකන්. වාහන අන්තිමට මම වීඩියෝ එකේ දාන්නම් ස්පෙસિෆිකේෂන්ස් එහෙම ඔක්කොම. මේක 8.40ක් වගේ වෙනවා කියලා තමයි කිව්වේ. 8,40,000ක් වගේ වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. තාම මොනවාට ප්‍රශ්න තියෙනවා අහන්න. YouTube channel එකට subscribe කරන්න. ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන්ට ජය වේවා.